තමන්ගේම ඇඟේ බර විතරක් පාවිච්චි කරලා කිසිම විශේෂ උපකරණයක් නැතුව ශක්තිමත් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේක ආරම්භකයෙක්ට උනත් දින 30ක් ඇතුළත ශක්තිමත් ගමනකට නියම පදනමක් දාලා දෙන සම්පූර්ණ සැලැස්මක්. ඇත්තටම කැලිස්ටෙනික්ස් වල තියෙන ලස්සනම දේ තමයි ඒක. ඕනම තැනක ඕනම වෙලාවක තමන්ගේ ශරීරයම තමන්ගේ ජිම් එක කරගන්න පුළුවන් වෙන එක. මේ ගමනට ඇත්තටම අවශ්‍ය වෙන්නේ කැපවීම විතරයි. මේක නිකම්ම ව්‍යායාම ලයිස්තුවක් විතරක් නෙවෙයි. මේක හරියට සිතියමක් වගේ මාසයක් ඇතුළත පැහැදිලි මැනගන්න පුළුවන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදිහට පියවරින් පියවර දියුණු වෙන්න ඕන කරන පාර පෙන්වන මාර්ගෝපදේශයක්. හරි. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. බලන්න ඕනම ශක්තිමත් ගොඩනැගිල්ලකට වගේ මේ ගමනටත් හොඳ ශක්තිමත් අත්විවරයක් ඕන. කැලිස්තෙනික්ස් ලෝකයේ ඒ අත්විවරයම හැදෙන්නේ ප්‍රධාන ව්‍යායාම වර්ග 4ක් මත. ඔන්න බලන්න මේ 4 තමයි මේ ගමනේ වැදගත්ම දේවල්. පුෂ්අප්ස් වලින් තල්ලු කිරීමේ බලය, ස්ක්වොට්ස් වලින් කකුල් වල සම්පූර්ණ ශක්තිය, ප්ලැන්ක්ස් වලින් මුළු ශරීරයම ස්ථාවර කරන කෝර් ස්ට්‍රෙන්ත් එක සහ ඩිප්ස් වලින් ට්‍රයිසෙප්ස් සහ උරහිස් වල බලයත් ගොඩනගෙනවා. මෙතන තියෙන ආරම්භක ඉලක්ක තමයි අපේ පළවෙනිම අභියෝගය. පුෂ්-අප් එකක්වත් කරන්න බෑ කියලා හිතන්න එපා. ඕනම කෙනෙක්ට පටන් ගන්න පුළුවන් තැනක් තියෙනවා. බිත්තියකට හේතු වෙලා පටන් අරන් ක්‍රමයෙන් ශක්තිය වැඩි වෙනකොට සම්පූර්ණ පුෂ්-අප් එක දක්වාම එන්න පුළුවන්. මෙතන තියෙන රහස තමයි ශාරීරිය ලෑල්ලක් වගේ කෙලින් තියාගන්න එක. ස්ක්වොට්ස් කියන්නේ කකුල් වලට කරන්න පුළුවන් හොඳම දේවල් වලින් එකක්. හැබැයි ඉරියව්ව හරියටම තියෙන්න ඕනේ. පපුව කෙලින් වර විලුඹට දීලා හරියට පුටුවක ඉඳ ගන්නවා වගේ පහත් වෙන්න. ඒ චලනය හරියටම ප්‍රගුණ කළාට පස්සේ තමයි පහලින් පොඩි නැවතුමක් එකතු කරලා හරි ජම්ප් ස්ක්වොට්ස් වගේ දේවල් වලින් හරි අභියෝගය වැඩි කරන්න ඕන. ප්ලැන්ක් එකේදී තියෙන වැදගත්ම දේ තමයි මේක. උකුල පහත් වුණොත් ඒකෙන් වෙන්නේ කොන්දර අනවශ්‍ය පීඩනයක් කියන එක. ඒ වගේම කෝ මසල්ස් වලට ලැබෙන ව්‍යායාමයත් අඩු වෙනවා. ඒ නිසා හිතා ගන්න ඕනේ හිසේ ඉඳන් විලුඹට යනකල් මුළු ශරීරයම එකම සරල රේඛාවක් කියලා. දියුණුව කියන එක දැනෙන දෙයක් විතරක් නෙවෙයි මනින්න පුළුවන් දෙයක් වෙන්න ඕනි. ශක්තිය කොච්චර වැඩි වෙලාද කියලා දැනගන්න උපරිම රෙප්ස් ගණන මනින්න පුළුවන්. ඒ වගේම එන්ඩියුරන්ස් එක කොහොමද කියලා දැනගන්න ප්ලැන්ක් එකක ඉන්න පුළුවන් කාලය මැනීමෙන් පැහැදිලි චිත්‍රයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. අත්තිවරම ගැන දැන් පැහැදිලි නේද? එහෙනම් අපි බලමු මේ දින 30ක ගමන සතියින් සතියට කොහොමද දිගහැරෙන්නේ? කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. ඔන්න ඔහොම තමයි සම්පූර්ණ මාසයේ සැලැස්ම තියෙන්නේ. පළවෙනි සතිය අපි මූලික චලනයන් ඉගෙන ගන්නවා. දෙවෙනි සතිය පොඩ්ඩක් වේගය වැඩි කරනවා. තුන්වෙනි සතියේ ශරීරයට අලුත් අභියෝග දෙනවා. හතරවෙනි සතිය අපි කොච්චර දුරක් ඇවිද්ද කියලා මැනලා බලනවා. පළමු සතියේ එකම ඉලක්කය තමයි ගුණාත්මක භාවය. ඒ කියන්නේ quality. හැම ව්‍යායාමයක්ම හරිම ඉරියව්වෙන් පාලනයකින් යුතුව කරන එක. මෙතනදී වේගයට වඩා නිවැරදි බවට තමයි මුල් තැන දෙන්න ඕන. මොකද මේක තමයි ආබාධ වලින් තොර ශක්තිමත් ගමනක පදනම. දෙවනි සතියේ ඉඳන් අපි චැලෙන්ජ් එක ටිකක් වැඩි කරනවා. රෙප්ස් ගණන වැඩි කරනවා. සෙට්ස් අතර විවේකයේ අඩු කරලා සර්කිට් එකක් විදියට කරනවා. මේකෙන් වෙන්නේ ශක්තියත් එක්කම හෘදවාහිනී පද්ධතියටත් ඒකදී එන්ඩියුරන්ස් එකටත් හොඳ ව්‍යායාමයක් ලැබෙන එක. බලන්න ශරීරයේ එකම දෙයට හුරු වුණාම දියුණු එක තැන නතර වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි තුන්වෙනි සතියේ අලුත් වේරියේෂන්ස් එකතු කරන්නේ. මේකෙන් මාංශ පේශී වලට අලුත් විදියට අභියෝග කරලා දියුණුව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. අවසාන සතිය තමයි විභාග සතිය වගේ. අපි පටන් ගත්ත තැනේ නම් කොච්චර දුරක් ඇවිද්ද කියලා බලන සතිය. AMRMP කියන්නේ හැකිතරම් රෙප්ස් ගණනක් වගේ ක්‍රමවලින් ගත වුණු සති 3 මහන්සිය ප්‍රතිඵල හරියටම මැනගන්න පුළුවන්. හරි. දින 30ක සැලැස්ම ඉවරයි. දැන් මොකද කරන්නේ? මේ ගොඩනගාගත්ත ශක්තිය ජීවන රටාවේ කොටසක් කරගන්නේ කොහොමද? ඒ වගේම ආරක්ෂාකාරීව මේ ගමන ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන දැන් බලමු. මේ කරුණු හතර කවදාවත් අමතක කරන්න හොඳ නෑ. හොඳ වෝම් අප් එකකින් ශාරීරිය සූදානම් කරන එක, තමන්ගේ සීමාවන් තේරුම් අරන් ක්‍රමයෙන් අභියෝගය වැඩි කරන එක, ශරීරයට ඇහුම්කන් දෙන එක සහ ප්‍රමාණවත් විවේකය කියන්නේ දිගුකාලීන සාර්ථකත්වයේ රහස්. ගොඩක් අය හිතන්නේ ව්‍යායාම කරන වෙලාවේ තමයි ශක්තිමත් වෙන්නේ කියලා. නමුත් ඇත්තටම මාංශ පේශි ගොඩනගන්නේ ශක්තිමත් වෙන්නේ අපි විවේක ගන්නකොටයි. ඒ නිසා ප්‍රමාණවත් නිින්ද, හොඳ පෝෂණය කියන දේවල් ව්‍යායාම කරන එක තරමටම වැදගත්. තමන් කරන දේ සටහන් කරගන්න එකෙන් පුදුම අභිප්‍රේරණයක් ලැබෙනවා. දවසින් දවස සතියෙන් සතිය තමන්ගේම දියුණුව ඇස්පන අපිට දකිනකොට ඒ ගමන දිගටම යන්න ලොකු හයක් ලැබෙනවා. ඒකට නෝට් පොතක් හරි, ෆෝන් එකේ ඇප් එකක් හරි ඕනෑම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්.
මේ උපුටා දැක්වීමෙන් කියවෙන දේ හරිම වැදගත්. මේ දින 30 කියන්නේ අවසානය නෙවෙයි. ඒක ජීවිත කාලය පුරාම පවතින සෞඛ්‍ය සම්පන්න පුරුද්දක ආරම්භය විතරයි. ඉතින් ශක්තිමත් අත්තිවාරමක් දැන් තියෙනා. ඊ අත්තිවාරම මත මීළඟට ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මේ ගමනේ මීළඟ පියවර තීරණය කරන්න දැන් කාලය හරි.